මට වෙලාවක් නැහැ. පැය 12ක ගමන දැන් පැය 4කට හැකිලී ඇත. ඒත් මිනිසා කියන්නේ මට වෙලාවක් නැහැ. දරුවන් 12 දෙනෙක් යුත් පවුලක් දැන් 2ක් පමණි. ඒත් මිනිසා කියන්නේ මට වෙලාවක් නැහැ. සති 4ක් ගත වූ පණිවිඩයක් යැවීමට දැන් ගතවන්නේ තප්පර 4කි. ඒත් මිනිසා කියන්නේ මට වෙලාවක් නැහැ. ඉස්සර ඈත සිටින පුද්ගලයෙකුගේ මුහුණ දැකීමට ලැබුණේ වසර ගණනාවක් ගත වූ පසුවයි. දැන් එය තප්පර කීපයකින් දිස්වේ. ඒත් මිනිසා කියන්නේ මට වෙලාවක් නැහැ. නිවස වටා ගමන් කිරීමට ගත වූ කාලය සහ වෑයම දැන් සෝපානයකින් තප්පර කීපයකින් අවසන් වේ. ඒත් මිනිසා කියන්නේ මට වෙලාවක් නැහැ. පැය ගණනක් බැංකු පෝලිම් වල හිටගෙන සිටි මිනිසා දැන් ඔහුගේ ජංගම දුරකථනයෙන් තප්පර කිහිපයකින් ගනුදෙනු සම්පූර්ණ කරයි. ඒත් මිනිසා කියන්නේ මට වෙලාවක් නැහැ. සති කිහිපයක් ගත වූ වෛද්‍ය පරීක්ෂණ දැන් පැය කිහිපයකින් සිදුවේ. ඒත් මිනිසා කියන්නේ මට වෙලාවක් නැහැ. ඇක්ටිවා එකක් පදවන අතරතුර එක් අතක් හැන්ඩල් එක මත තබාගෙන අනෙක් අත දුරකථනයේ තබාගෙන ඔහුට නතර වී කතා කිරීමට වෙලාවක් නැති නිසා. මෝටර රථයක් පදවන අතරතුර එක් අතක් සුක්කානව මත තබාගෙන අනෙක් අත WhatsApp පී තබාගෙන. මොකද ඔහුට වෙලාවක් නැති නිසා. රථ වාහන තදබදයක් ඇති වූ විට ඔහු අලුත් පාරක් නිර්මාණය කිරීමට මං තීරු පනි. මන්ද ඔහුට වෙලාවක් නැති නිසා. පිරිසක් අතර ඔහුගේ ඇඟිලි ඔහුගේ දුරකථනයේ කාර්ය බහුලය. ඔහුට කොහේ හරි යාමට ඇති නිසා වෙලාවක් නැත. තනිව සිටින විට හෙතෙම සැහැල්ලුවෙන් සිටි. නමුත් අන් අය ඉදිරියේ නොසන්සුන් වේ. ඒ ඔහුට වෙලාවක් නැති නිසා. පොත් කියවන්න වෙලාවක් නැහැ. දෙමාපියන්ට කතා කරන්න වෙලාවක් නැහැ. මිතුරෙකු හමු වීමට වෙලාවක් නැහැ. සබහාදාම රස විඳීමට වෙලාවක් නැහැ. නමුත් ඔහුට IPL සඳහා කාලය ඇත. Netflix සඳහා කාලය ඇත. නිෂ්පල වීඩියෝ සඳහා කාලය ඇත. දේශපාලනය ගැන විවාද කරන්නට කාලය ඇත. නමුත් තමාට කාලයක් නැත. ලෝකයේ සරලද වේගවත්ද විය. තාක්ෂණය සමීප විය. දුර කෙටි විය. සැප පහසුකම් වැඩි විය. අවස්ථා වර්ධනය විය. ඒත් මිනිසා කාලය නැතයි කියමින් තමාගෙන්ම ඈත් විය. නිහඬව වාඩි වී සිටීමට, තමා සමග කතා කිරීමට, තමා ගැන සිතීමට, තමාව තේරුම් ගැනීමට, නැතහොත් මොහොතක් සිනාසීමට ඔහුට කාලයක් නැත. එවිට එක් දිනක් කාලයම ලිස්සා යයි. ඒ අවසාන මොහොතේ ඔහු තේරුම් ගනී කාලය තිබුණා. නමුත් කාලය නැතයි කියමින් සිටීමෙන් ජීවත් වීමට අමතක විය. ඉතින් අද තීරණය කරන්න. ඔබ වෙනුවෙන් ටිකක් කාලයක් තබා ගන්න. සම්බන්ධතා සඳහා ටිකක් කාලයක් දෙන්න. ඔබේ හදවත, ඔබේ සාමය, ජීවිතයේ සාරයට ටිකක් ජීවත් වෙන්න. මොකද වෙලාවක් නැහැ කියම සත්‍යක් නොවේ. ඒක පුරුද්දක් විතරයි. ඒක වෙනස් වෙන්න ඕන. ඔබට ජය, සතුට, සැනසුම ලැබෙන සුබ වෙලාවක් හිමි වේවා.